බොරු නේද කිව්වේ? ඔයාලා ජොබ් එක හොයලා දුන්න බොන් යාළුවෙක් කියලා? අනේ නෑ සෙනරි. මං කිව්වේ ඇත්ත. යාළුවෝ උදේ හවස හම්බ වෙන්නේ නෙවෙයි. මට නම් හිතෙන්නේ යාළුකමට වඩා දෙයක් තියෙනවා කියලා. එයා ඇවිත් තියෙන්නේ ප්‍රසාද් සර්ව හම්බ වෙන්න. ඒ බොරු. ඇත්ත කියන්නේ? ඒ වගේ බොයිෆ්‍රෙන්ඩ් නේද? අනේ නෑ. එහෙම ෆෑ එකක් තියෙනවා නම් මම මොකටද ඔයාගෙන් හංගන්නේ? ඔයාගේ හිතේ හැම දෙයක් නැති වුණාට එයාගේ හිතේ නම් ඔයා ගැන මොකක් හරි තියෙන පාටයි. ඇත්ත. එයාගේ හිතේ නම් මං ගැන අදහසක් තියෙනවා තමයි. දැක්කද? මම හරියටම කිව්වා. ඇයි ඉතින් කැමති වෙන්නේ නැත්තේ? එයාගේ ගෙදරින් කවදාවත් මං වගේ කෙල්ලෙකු බඳින්න ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලිකාරයෝද? ඔව්. ඒ විතරක් නෙවෙයි. වලව්කාරයෝ. එයාට ජොබ් එකක් තියෙනවනේ. මොකටද ගෙවල් වලයි කියන දේවල් අහන්නේ? ඔයා එයාට කැමති නම්, එයා ෂුවර් නම් එකක් පටන් ගන්න එකනේ තියෙන්නේ. මැරිකලා වුණත් දෙමෝපියෝ නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ. ඔයා හිතනවට වඩා අපේ පසුබිම් වෙනස් වෙනුරි. ඔයාට තේරුම් ගන්න අමාරුයි. මං කැමති නිදහසේ ජීවත් වෙන්න. ඔයා අනවශ්‍ය ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න මං කැමති නැහැ. දෙන්නේ කාදරේ නම් වෙන කිසි දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නාමලි. මට නම් පෙනුනේ ඒ බොයි හරිම හොඳ කෙනෙක් වගේ. පෙනුමෙන් කෙනෙක් ගැන කියන්න බෑ තමයි. මට දැකපු ගමන්ම හිතුණා ඒ බොයි නරක කෙනෙක් නෙමෙයි කියලා. එයා හොඳයි. ඔයා කියන එක ඇත්ත. ඒත් මට ඒ වගේ අවදානමක් ගන්න බෑ සෙනුරි. මොනවා වුණත් බැලු බැලමට ඔයාලා දෙන හොඳට මැච් වෙනවා. ඇත්තමයි. අපි දෙන්නට අනාගතයක් නැහැ කියලා මං එයාට තේරුම් කරලා දුන්නා. එයා තේරුම් ගත්තා. මම නම් ඔහොම කොල්ලෙක් ලව් කරනවා නම් අනම්මනම් හිතන්නේ නැහැ. ඉස්සර වෙලාවම කැමැත්ත දෙනවා. පස්සේ එන ප්‍රශ්නයක් විසඳ ගන්නවා. මට නම් එහෙම කරන්න බෑ. මොන වුණත් මම්මගේ අම්මයි තාත්තයි ගැන හිතන්න ඕනේ. මං එයාත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තොත් අම්මටයි තාත්තටයි ගමෙන් උත් යන්න වෙයි. සමහරක් විට ඒ දෙන්නගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්. සර් නාමලි මිත කතා කරනවා. Excuse me, sir. What is? Thank you, sir. කොහමද? මෙතන දිගටම වැඩ කරගෙන ඉන්න පුළුවන්ද? ඔව් සර්. Good. මොනවද දැන් ඔයාලා තියෙන ප්‍රශ්න? මොකද ප්‍රශ්නයක් නැහැ සර්. කරන්න තියෙන වැඩ අමාරු නෑනේ? නෑ සර්. මම කැමති නෑ මගේ යටතේ වැඩ කරන කිසිම සේවකයෙක් අකමැත්තෙන් වැඩ කරනවා දකින්න. මොකද හිත කලකිරීමෙන් වැඩ කරන්න ඕනේ නෑනේ. ඒ වුණාම කිසිම සාර්ථකත්වයක් ළඟා කරගන්න බෑ. එහෙමනේ? ඔව් සර්. මගෙන් දේවින් දැහුවා නාමලි කොහොමද කියලා. මං කිව්වා ඉතින් මට තාම මොකුත් කියන්න බෑ කියලා. මොකද සුමානයක් දෙකක් යනකම් කෙනෙක් ගැන හරියට අදහසක් ගන්න බෑනේ. නාමලිට අද අපේ සයිට් එකකට යන්න වෙනවා. අපේ ගෝනපල සයිට් එකේ පඩි ගෙවන දවස් අද. වගේ පළවෙනි දවසේ ඉඳන් මාත් හිතුවේ වත් එක්ක එන්න කියලා. ඒත් මට එන්න විදිහක් නැහැ මීටින් එකක් වැටිලා. කමක් නැහැ සර්. මට පුළුවන් තනියෙන් මැනේජ් කරගන්න. මං ඊයේම සිස්ටම් එක අල්ලගත්තා. very good. ඔයා පේ ෂීට්ස් වල print outs අරගෙන මට පෙන්නන්න. මට කියලා චෙක් ටික සයින් කරන් ගියාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එයාගෙන් අස්සන් අරගෙන බෙදලා දෙන්න. පුළුවන් සර්. හරි. එහෙනම් ගිහිල්ලා පේ ෂීට්ස් වල print outs ගන්නකෝ. හොඳයි සර්. Hemalata
ඔන්න තමුන්ගේ ප්‍රශ්න මම විසඳුවා. දැන් බය වෙන්න දෙයක් නැහැ. දිගටම ඉන්න පුළුවන්. අනේ ලොකු දෙයක් හාමු. මම මේ ගිනිපත් වෙලා හිටියේ. නිමාරු දවස්වලට ඔය කෙල්ල වලව් පැත්තේ එක්කෙන්න බලපන්. ඔය සමතර ඇමරිකගේ හිත ඇදෙන්නත් එක්ක. හොඳයි. ඔය කෙල්ලගේ පුරාජේරුකම් කියන්න ලෑස්ති වෙන්න එපා උනාට වැඩි. ඒක හිත ඇතුලේ තියාගත්තාම ඇති. ඒවා කියන්න ගියාම තමයි සමතරක් චර කුලප්පු වෙන්නේ. අනේ මම පුරාජේරු දොරවන්ට ගියේ නෑ හාමු. දැන් සමතරක් මොනවා කිව්වත් ඇහුන් නැති ගානට ඉන්නවා. හොඳයි හාමු. මම බල කරලා කිව්වහන්ද මිසක් අපේ මලයා ලේසියෙන් ගත්ත තීරණයක් වෙනස් කරන කෙනෙක් නෙමෙයිනේ. මන් දන්නවා හාමු මේකට මැදිහත් වෙනවා කියලා. ඒකයි මම බයක් හැකක් නැතුව අදත් වලව්වට ආවේ. මැනික දැක්ක මම වලව්වට ඇවිත් ඉන්නවා. දැන් ඉතින් පරල වෙයි. මං කිව්වනේ ඉන්න ඕන විදිය. දැන් යනවා. හොඳයි. අර ගෑන්ට ලැජ්ජාව කියලා දෙයක් නැහැ. අච්චර ගේ අතහැරලා යන්න කියද්දි කිසිම දෙයක් සිදු වුණා වගේ අදත් පළවට ඇවිල්ලා. මං එකගෙන එන්න අඬුල. ඔයාම කියන්න දවස් දෙක තුනකින් ගේ හිස් කළා දෙන්න කියලා. සමුදරා. ඔයා හිතන තරම් මේක ලීසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මිනිසුන්ට භුක්තිය තියෙනවා. බැරි වෙලාවත් මේ මිනිසුන් නඩුමකට බැස්සොත් අපිට අවාසි වෙනවා. ඔයාට තේරෙන්නේ නැද්ද? ඔයාම නීයේ කිව්වේ මේ මිනිසුන්ට යන්න කියන්න කියලා. මං ඒ වෙලාවෙ හිතන්නේ නැතුව කිව්වේ. පස්සේ තමයි මට තේරුනේ මේක බැරෑරුම්කම. ඊයේ කියපු දේ අද වෙනස් කරනවා. ඔයා මේ මිනිස්සු ඉස්සරහා විහිළුවක් වෙන්නද හදන්නේ? අයියා වුණත් කැමති නෑ මේකට. එයා මාත් එක්ක මේ ගැන කතා කරුවා. එහෙනම් මේ අයියාගේ උනාට ඔයා මේ මුන්ට වත්තේ ඉන්නද දීලා තියෙන්නේ? එම් නෙවෙයි සමතරා. අපි මේ විරාග්ගේ දේශපාලනය ගැන උනත් හිතන්න ඕනේ නේද? අනිත් එක ඔය හේමලතාලා අද ඊයේ මේ වලව්වේ ඉඳලා වැඩ කරපු පවුලක් නෙවෙයිනේ. ඔය හේමලතාගේ අම්මා අපේ අම්මා නැති වෙච්ච දා ඉඳලා අම්මික් වගේ අපිව බලා කියාගත්තා. ඒ මොන වුණත් හේමලතාගේ කෙල්ල කරන දේ වැරදි. ඒකට උන්ට දඬුවමක් තියෙන්න ඕනේ. මං අයියට තේරුම් කරලා දෙන්නම්. එයා තේරුම් ගනි. මේ සමතරා ඔය අයියත් එක්ක කතා කරන්න යන්න ඕනේ. ඇයි එපා කියන්නේ? මං අයියට තේරුම් කරලා දෙන්නම්. ඔයා මුකුත් තේරුම් කරලා දෙන්න යන්න ඕනේ. එච්චරයි. හේමලතාලා ඔය ඉන්න විදිහට හිටපු දෙන්න. ආයෙත් මේ ගැන කතා කරන්න එපා. මේ ප්‍රශ්නේ ඉවරයි. මේකට හේතුව මොකද්ද කියලා මගෙන්වත් අයියන්ගෙන්වත් අහන්න එපා. හරි?